අද අපි පටන් ගන්න කියලා බැලුවේ පොඩි අලුත් වැඩක්. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා ඕන තරම් දේශපාලන YouTube channels තියෙනවා. අපි ඒ වුණාට පොඩ්ඩක් බලමු කොහොමද මෙයාලගේ මානසික තත්ත්වය වැඩ කරන්නේ කියලා. දැන් අපි හැමෝලෙම බලන්නේ කොහොමද? අපි දකින දේ. අපි අහන්න ආස දේ. අපි ආසයි මේ මිනිස්සයා වැරද්දක් කරලා තියෙනවා. මේ මිනිස්සයා ගේ පොඩි මේකක් තියෙනවා. හිරේ යන්න ඕනේ මු. අපි කැමති මොකක් හරි ඇක්ෂන් එකක් වෙනවට. මොකක් හරි දෙයක් ප්‍රශ්නයක් වෙනවට මිනිස්සෙක්ට. මොකක් හරි නිකන් අපි නිකන් කුතුහලයක් ඇති වෙනවට. ඒත් ඇයි ඒ කුතුහලය ඇති වෙන්නේ කියලා හිතුවා. ඇයි ඒ ඔයාට මේ මිනිස්සයා දැක්කම නම් හොම්බට අයින්න හිතෙනවා. හැබැයි මේ මිනිස්සයා කියන දේ නම් මොකක් හරි දෙයක් තියෙනවා. හැබැයි මේ මිනිස්සයාට මං ඉස්සර කැමැත්තෙන් හිටියා. අද නම් කැමති නෑ. හැබැයි මේ මිනිස්සයා දැක්කහම නම් අයියෝ අහන් ඉන්නවත් බෑ. කොහොම මේක නවත්තන්න ඕනේ මොකද කරන්නේ? ඒ හැම දෙයක්ම වෙන්නේ ඒ මිනිස්සයා කතා කරන විදිහ. අපි එක තුන් විදිහකට බෙදන්න පුළුවන් ලංකාවේ දේශපාලන. ලංකාව විතරක් නෙමෙයි. මම දැන් අපි හිතුවොත් එංගලන්තේ කියන්නේ අපි කියමුකෝ අගමැතිවරු බෙදන්න පුළුවන් ක්‍රම තුනකට කතා කරන විදිය තුනට. ඒ තුනම තමයි අපි දකින්නේ ලංකාවේදී. පළවෙනි එක තමයි අපි දැන් එකම ප්‍රශ්නේ අහන. පළවෙනි ප්‍රශ්නේ මොකක් හරි ප්‍රශ්නයක් අහපුවාම එයාලා උත්තර දෙන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට වැඩිය උත්තරේ ටිකක් වැඩිපුර දෙනවා. දෙවෙනි කට්ටිය අවශ්‍ය ප්‍රමාණයට ලංවෙන්ඩුවත් උත්තරේ දෙන්නේ නැහැ. තුන්වෙනි අය එයාලා දෙන්නේ මොන උත්තරේද කියලා දන්නේවත් නැහැ. එයාලා දන්නේවත් නැහැ. පොඩි උදාහරණයක් විදිහට ගමු. අන්තිමටම හිටපු අගමැතිවරු තුන්ෙක් බලමු අපි එංගලන්තේ. අපි ඒක සමාන කරමු දැන් ලංකාවට. පළවෙනි කෙනා රිෂි සුනක්. රිෂි සුනක් අගමැති කරා උත්තරයක් කවදාවත් හරියට දෙන්නේ නැහැ. උත්තරයක් කිසිම වෙලාවකට දෙන උත්තරේ දැන් අපි අහන ප්‍රශ්නයක් අහුවා කියමුකෝ කොහොමද කොළඹට යන්නේ කියලා. එයා උත්තර දෙනවා. දෙන්නේ කොළඹ ගැන. කොළඹ මෙහෙමයි කොළඹ මෙහෙමයි. කොළඹට යන විදිය ගැන කියන්නේ නැහැ. එයාට ඕන විදිය කියන්නේ අපි දෙවෙනි එකට යන්කෝ මම ඊට පස්සේ අන්තිමට කියනනම් ඇයි ඒගොල්ලෝ එහෙම කරන්නේ කියලා. දෙවෙනි එක තමයි අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ටිකක් වැඩිපුර කියනවා. දැන් අපි කොළඹට යන්නේ කියලා ආයෙ පාර අපි මෙහෙම ඉඳන් මෙහෙම ගිහිල්ලා මෙහෙම බස් එක අරගෙන 138 අරගෙන ගිහිල්ලා පිටකොටුවට බහැලා පිටකොටුවෙන් ගිහිල්ලා බලපුවාම තව එහා පැත්තේ තියෙනවා World Trade Center එක. එතනින් ගියාට පස්සේ තියෙනවා තව කඩයක්. තව මෙතනින් ගියාම මෙහෙම තියෙනවා බීච් එක තියෙනවා. එයා ගිහින් නවත්තන්න හදනවා කතාව එයාට ඕන තැනින්. එයා නවත්තන්නේ කොළඹට යන්නේ කොහොමද කියලා විතරක්. එයා තව ටිකක් ඉස්සරහට යනවා. දැන් එහෙම කෙනෙක් තමයි කිය ස්ටාර්මර්. දැන් ඉන්න අගමැති. එයා කියන්න හදලා කෙල කරගන්නවා. තුන්වෙනි එක්කෙනා තමයි එයා දන්නේවත් නෑ මොනවද කියන්නේ කියලා. ඒවා අහන් ඉන්න අමාරුයි. ඒ උදාහරණයක් විදිහට ගත්තොත් බැලුවොත් ලිස්ට්‍රස්. ලිස්ට්‍රස් කියන්නේ මේ එංගලන්ත ඉතිහාසයේ හිටපු අඩුවෙන්ම හිටපු අගමැතිකම කරා මම හිතන්නේ දවස් 20 ගානක්ද 30ක්ද කොහෙද කරේ 2023 විතර කාලේ. එයා කියන දේවත් එයාවත් දන්නේ. අපි ඕක මම මේ ළඟදී ඇහුවා හොඳටම. හරිද? මම ඔයාලට වීඩියෝ එකක් දාලා බලන්නම්. හරිද? බලන්න මෙයා උත්තර දෙන විදිය. මේක අද දවසේ වෙච්ච දෙයක්. ඒ කියන්නේ 25 වෙනිදා. පැහැදිලිවම පක්ෂයක් විදිහට අපි විශ්වාස කරන අපේ විනය ආරක්ෂා කරගත යුතුයි. සාමාන්‍ය යුත් අය මේ රටේ ඉන්නවා. දැන් අපි ගත්තොත් ආණ්ඩු පක්ෂයේත් ජනාධිපතිවරයා ඉන්නවා. හැබැයි ඉතින් ආණ්ඩුවේ ජනාධිපතිවරයා කියලා හිතන් ඉන්න බොහෝ අය ඉස්සරහ පුටේ වාඩි වෙලා ඉන්නවා. ඒක මේ රටේ දේශපාලන ස්වභාවය. හැබැයි නිල නොලන් ජනාධිපතිවරේ පත් වෙන්න යනවා කියලා ඒක නෙමෙයි. නිලා කියන්නේ. නාමල් රාජපක්ෂ වැරලා නිලාගේ 2009 ජනාධිපති වුණොත් නිල නොලන් ජනාධිපතිවරේ ඊපස්සේ ෂෝල්ඩර් එක උඩින් ඉන්නකොට පොඩි කොයි වගේ එකක්ද දැනෙන්නේ. ඉතින් මේ රටේ බයි කඳවුර ජයග්‍රහණය කරනවා කියන්නේ මේ රටේ පුරවැසියා දිනනවා කියන එක. ඉතින් නාම රාජපක්ෂගේ ප්‍රතිපත්ති මේ රටේ ජනතාවාදී ප්‍රතිපත්ති එක්ක අපි යන්නේ. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රතිපත්තිම තමයි. අපි ඇහෙන්නද කවුද කතා කරේ කියලා? නාමල් රාජපක්ෂ. හැම වෙලෙම කතා කරන්නේ අහන ප්‍රශ්නෙට නෙමෙයි. අහන්නේ දෙයක්
උත්තර දෙන්නේ තව එකක්. ඒ කියන්නේ දැන් අයාගෙන් අහනවා යුව රජ කෙනෙක් ඉන්නව නේද? නිලනොලත් ජනාධිපති කෙනෙක් ඉන්නව නේද? ඒ ගැන මොකද කියන්නේ කියලා. එයා උත්තර දෙන්නේ බයි කඳවුරේ කෙනෙක් ජනාධිපති වුණොත් ඒක රටට හොඳයි. හරිද? එහෙම නැත්තම් කියනවා එහා පැත්තෙත් ඉන්නවා ආණ්ඩු පැත්තෙත් ඉන්නවා නිලනොලත් ජනාධිපතිවරු. එයා වචනයකට උත්තර දෙන්නේ. දැන් වාක්‍ය තියෙනවනේ නිලනොලත් ජනාධිපති කෙනෙක් හම්බුනොත් නිලනොලත් ජනාධිපති කෙනෙක් ඔයාලගේ පක්ෂයේ ඉන්න එකට ගැන මොකද හිතන්නේ? එයා නිලනොලත් ජනාධිපති කැලල විතරක් අරගෙන ඒක සමාන කරනවා අනිත් පැත්තේ කට්ටියකට කරලා උත්තරයක් දෙනවා. ඒක අපි කියන්නේ එක විදියකට බලපුවහම එයා ප්‍රශ්නයට උත්තර දෙන්නේ ප්‍රශ්නේ දිග ඇදලා ඒක කෑලි කපනවා. කෑලි කපලා එයා වචනයක් අරගෙන එයාට ඕනේ වචනය අරන් කතා කරනවා. මේ අඩුවෙන් කතා කරන එකත් වැඩියෙන් කතා කරන කෙනෙක් අපි වල වැඩියෙන් කතා කරලා ප්‍රශ්නයක් ඇති වෙන කෙනෙක් තමයි එයාගේ හොඳම යාළුවා නිලනොල ජනාධිපති තිස්සකුට්ටි. අවශ්‍ය දේ නෙමෙයි කියන්නේ කියාගෙන යනවා ගිහිල්ලා අමාරු වෙටෙනවා. ප්‍රශ්නයක් අහුවම උත්තරයක් හරියට එයාවත් දන්නේ නැහැ කියලා හිතන කෙනෙක් කවුද ඉන්නේ? උදිත් ලොකු බණ්ඩාර. මම හිතන්නේ දන්නවා කියලා එයා මොකක්ද එයා කිව්වේ කියලාවත් එයා දන්නේ නැහැ. ඔය ඊමේල් ළඟදී කාල දවසක කියනවා ත්‍රිකුණාමලේ වරායි ඉන්නවයි කියලා 300ක් නැවියෝ ඉන්දියාවෙන් ඇවිල්ලා ඒකේ අභ්‍යාසයක් කරනවා. එයා දන්නේවත් නැහැ එයා ඒක කිව්වේ කියලා. එයාගෙන් ඊළඟට ප්‍රශ්නය අහුවාම එයා දන්නේ. දැන් අපි කවුරුත් නාමල් රාජපක්ෂ ඇයි එහෙම කියන්නේ? තිස්සකුට්ටි ඇයි කියන්නේ? එංගලන්තයේ අගමැතිවරු ඇයි එහෙම කියන්නේ? එයාලා ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් අමාරු වැටෙනවා. ප්‍රශ්නෙට හරියට උත්තරේ දීලා නවත්තනකොට එයා නවතින්නේ එයාට ඕන තැන නෙමෙයි. මොකද ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් එයාලගේ හංගපු දේ එළියට එනවා. දෙයක් අපි කිව්වොත් ප්‍රශ්නයකට දැන් අපි උත්තරයක් දුන්නා කියලා. ඒ උත්තරේ තියෙන්නේ එයාට අවාසි වෙන දෙයක් නම් වෙන්නේ එයා ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ නැහැ. මේ වෙලාවේ නාමල් රාජපක්ෂ ඉන්න ප්‍රශ්නේ මොකද්ද? ගෝඨාභයගේ තමන්ගේ තාත්තා මහින්ද රාජපක්ෂ බාප්පල බැසිල් රාජපක්ෂ එයාලා රටවල් කාලා දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ ඔක්කොම කරපිට ගිහිල්ලා තියෙන්නේ නාමල් රාජපක්ෂ. එයාත් කෑවා තමයි. ඒ උනට අර කට්ටියකින් එන බලපෑම වැඩි. එතකොට එයාම උත්තර දෙන්න යන එයාගේ තියෙන සම්ප්‍රදායත් එක්ක එයාගේ හැදිලා තියෙන සම්ප්‍රදායත් එක්ක එයාගේ පක්ෂයේ ඒක එයා ඒ ඔක්කොම ප්‍රශ්නේ ඒ බරපතලකම එයාගේ ඇඟට වැටිලා තියෙන හින්දා එයාට එන ප්‍රශ්න එකකටවත් එයාට හරියට උත්තර දෙන්න බෑ. මොකද ඒ කඳුළු කඩන් වැටෙනවා. ඒක හින්දා වචනයක් අල්ලගෙන වචනෙට උත්තර දෙනවා. ගිහිල්ලා එයා බලනවා එයා නවත්තන්න කොහේ හරි කතාව නවත්තන්න හදනවා. එයාට ඕනේ ප්‍රශ්නේ ඊළඟ පාර අහයි කියලා. එයා ගිහිල්ලා නවත්තන්න හදනවා. දැන් අපි කොළඹට යන්නේ කොහෙද කියලා අහුවොත් කියනවා. එයා කොළඹ ගැන කියනවා. එයා හිතනවා කොළඹෙන් ඊට පස්සේ එයා කොළඹ ගැන ප්‍රශ්නේ අහයි කියලා. එතකොට දැන් ඒකෙදි වෙන්නේ මොකද? දැන් අපි එහෙම වෙනකොට වෙන්නේ මේ මනුස්සයට හොම්බ ටයිම් හිතනවා. මෙහෙම දෙයක් උන්නේ නැහැ ඉස්සර ලංකාවේ කවදාවත්. මොකද මේක අපි මිනිස්සු බැලුවොත් එහෙම දේශපාලඥයෝ තුන් විදියකට කැඩුවොත් පළවෙනි කපටි කිව්වොත් අපි කියන්නේ බුද්ධිය පාවිච්චි කරනවා ගොඩක් කලාවට යාළගේ දේශපාලන කටයුතු කරන්න. දෙවෙනි කට්ටිය කපටි වෙන්න හදනවා බෑ. හරිද? එයාලා අනා ගන්නවා. හරිද? තුන්වෙනි කට්ටිය එයාලා කපටිත් නෑ මහා අච්චාරුවක්. හරිද? ඒ කියන්නේ ඇත්ත කියන්නේත් නැහැ අච්චාරු. ඔය තුන තමයි ලංකාවේ තිබ්බ තුන. දැන් වෙනස් වෙලා තියෙනවා වෙනස් එකකට. ඒ උනට ඔය තුන තමයි තිබ්බේ මෙච්චර කාලයක්. ඔය දන්නෙත් නෑ මොකක්වත් දන්නේ නැති අය ගන්න අපිට කතා කරලා වැඩකුත් නෑ. හැබැයි අනිත් අය හිතනවනේ පොඩ්ඩක් බුද්ධි මට්ටමින් ටිකක් අඩුයි. හදනවා බුද්ධි මට්ටම අඩු කෙනෙක් කරන්න හදන්නේ මොකද? වැඩිපුර කතා කරන්න හදනවා බුද්ධිය පෙන්වන්න. එහෙම කෙනෙක් තමයි තිස්සකුට්ටි. ඒකයි යාලා වැඩිපුර දේවල් කතා කරන්න හදන අනාගන්නේ. දෙවෙනි කට්ටිය හැබැයි ඒක මෙච්චර කාලයක් අනාගත්තේ නැහැ. 2022 විතර වෙනකන් ඒ මිනිස්සු ඒක අනාගත්තා කිව්වට ඒක නිකන් ඒකේ පොඩි ජොලියක් තිබ්බා. ඒකට කැමති මිනිස්සු ගොඩක් හිටියා. ඒ හින්දා අවුලක් උන්නේ නැහැ. එයාලට යන්න පුළුවන් දුරක් තියෙනවා. එයාලට දේශපාලනේ යන්න පුළුවන් ඇමති කෙනෙක් වෙන්න. එතනින් එහාට යන්න බෑ. මොකද එයාලා එතනින් එහාට යන්න තරම්
එයාලගේ බුද්ධි මට්ටම කපටිකම මදි. අනිත් එක තමයි කපටිකමින් දේශපාලනය කරපු අය. එතකොට මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග, අපි බැලුවොත් මගේ වයසත් එක්ක මට දන්න ප්‍රධානම කට්ටිය මේවල ආණ්ඩුවල හිටපු ආණ්ඩුවල ඇමතිකම් කරපු අය ඒගොල්ලෝ කරන්නේ ප්‍රශ්නයක් ඇහුවාම පොඩ්ඩයි උත්තර දෙන්නේ. Tamanට ඕන තැනින් උත්තර දීලා ඇදගෙන යනවා Tamanට ඕන තැනට යනකම්. එහෙම නැත්තම් එයාලා බලාපොරොත්තු වෙනවා ආයෙ ප්‍රශ්නයක් අහන්න ගන්න නැහැ කියලා. එයා බැලුමට යාලා උත්තරයක් දීලා තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂගෙන් පහාර අහන්නේ නැහැ. මිනිස්සු බයයි. මිනිස්සුන්ගේ තියෙන එකට බයක් රෙස්පෙක්ට් එකක් තියෙනවා. ඒ හින්දා ආයෙ අහන්නේ නැහැ. ආයෙ ආහාර අහන්නේ නැහැ. එතනින් බේරෙන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ අන්තිම අවුරුද්ද දෙක තුනේ මිනිස්සුන්ට පොඩ්ඩක් මොලේ හැවිලා තියෙනවා. දැන් මේගොල්ලෝ දැන් මේ මිනිස්සු මේ ඔතන දැන් ඔය ගණන් ගන්නෑ. මිනිසුන් ඔය තම සතයකට ගණන් ගන්න අනික මිනිසුන්ට තේරෙනවා මුන් කරන ගොංකම. දැන් කරන්න තියෙන ප්‍රධානම දේ තමයි ඔය බයි කදවුර කියලා යාම කියන හරියට ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මිනිස්සු බලාපොරොත්තු වෙන ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ. ප්‍රශ්නයක් උත්තරයක් නොදී භාග කෑලි, වැඩිපුර කෑලි, ගොන් විදියට උත්තර දෙන ඊව නැහැ. හරියට උත්තරයක් දෙන්න. මිනිස්සු අන්තිමටම දැන් ජනාධිපතිතුමනි අරුණ කුමාර එකම දේ කරේ හරියට ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා. වැඩිපුර කියන්නෙත් නැහැ, අඩුවෙන් කියන්නෙත් නැහැ. එයා හරියට උත්තරේ දීලා එයා නවත්තනවා අවශ්‍ය තැන. මිනිසුන්ට අහන්න ඕනේ අවශ්‍ය තැනින්. දැන් මේ වෙලාවේ මිනිසුන්ට අහන්න ඕනේ හරි උත්තර විතරයි. තව මේවා ඇත්තටම මන් දන්නේ මේ කවුරුවත් නැත්තේ කියලා මේ පොහොට්ටුවේ ලොක්කොන්ට කියන්න. එයාලා කරපු විදියට තවදුරටත් එයාලට අනාගතයක් නැහැ. එයාලා තවදුරටත් ඉස්සරහට හැදෙන්න නම් දේවල් එකයි කරන්න තියෙන්නේ. මිනිස්සුන්ට හරියට උත්තර දෙන්න. මිනිස්සුන්ට හරියට උත්තර දුන්නොත්, හරි විදියට උත්තර දුන්නොත් මේ වගේ ගොන් කතා කියන්නේ නැතුව දැන් මේවා ඇත්තටම ගොන් කතා නෙවෙයි වෙන්න කපටි බුද්ධිමත් කතා මේ නාම රාජපක්ෂ කතා කරන්නේ. අපිට ඒක දැන් ගොන් කතා වෙලා තියෙන්නේ මිනිස්සු දැන් මොලයක් තියෙන විදියට කතා මිනිසුන්ට ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැතුනම මල පනිනවා. හොම්බට ඉන්න හිතෙනවා. ඒ විදියට හිටියොත් එයාලා කවදාවත් උඩට එන්නේ නැහැ. එයාලට තියෙන එකම විදිය තමයි ආණ්ඩුවක් ගන්න මිනිසුත් එක්ක විශ්වාසය ඇති වෙන්න ඕනේ. දැන් තියෙන විදියට විශ්වාසය ඇති කරගන්න එකම විදිය තියෙන්නේ හරියට උත්තරයක් දෙන්න. ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. ප්‍රශ්නෙට අපි කියමුකෝ දැන් එයා ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත් දැන් එයාගේ තාත්තගේ බාප්පලගේ ඥාතීන්ගේ ඔක්කොගෙම යාළුවන්ගේ වටේ ඉන්න තිස්ස කුට්ටිලගේ ඔක්කොගෙම රෙදි ගැලවේ. හැබැයි ගැලවිලා ආයාලට ඇඳ ගන්න පුළුවන් මේ හොඳ රෙද්දක්. නැත්තම් වෙන්නේ එයාලා ගලවන්න ඕනේ කොහොමද ගැලවිලා තියෙන්නේ. මිනිස්සු ගලවනවා. මිනිස්සු රෙදි ටික ගලවනවා. තමන් ගලවගෙන හොඳ ඇඳුමක් ඇඳ ගන්න. එයාලා හරියට උත්තර දෙනකොට ගැලවේ. හැබැයි ඒකෙම ඇඳුම් ඇඳවේ. ගිහින් එන්න